Hi guys. අද මේ වීඩියෝ එක ඔයාලා බලන්න යන්නේ ලෝකයේ මේ වෙනකොට කතා බහට ලක් වෙලා තියෙන ෆේමස්ම AI tool එක වෙන chat GPT කියන AI tool එක ගැන තමයි බලන්න යන්නේ. So අපි බලමු ඒකේ chat GPT use කරලා කොහොමද අපිට එදිනදා හම්බෙන assignments, homework, තව coding වගේ දේවල් කොහොමද අපි ලේසි කරගන්නේ කියලා. So වීඩියෝ එක අන්තිම වෙනකම් බලගෙන ඉන්න. අපි ඔක්කොම මේකෙන් ඩිස්කස් කරමු. Hi guys, මුලින්ම ඔයාලට කරගන්න තියෙන්නේ chat GPT කියලා Google එකේ search කරන්න. ඊට පස්සේ මේ හම්බ වෙන පළවෙනි link එක ක්ලික් කරලා ඔයාලට ඇතුළට යන්න තියෙන්නේ. ක්ලික් කරපුවම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. එතන ඔයාලා try chat GPT කියලා ක්ලික් කරලා ඔයාලට account එකක් හදන්න එනවා. account එකක් හදාගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට. ඊපස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙනවා ඔයාලගේ capabilities ඔක්කොම දාලා තියෙන්නේ. මෙතන ඔයාලා ඕන දෙයක් type කරොත් එයා ඒකට answers හොයලා දෙනවා. chat GPT එක use කරලා අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. so අපි ඒවා එක එකට අද discuss කරමු. අපිට ගොඩක් සුදුසු ඒවා. මුලින්ම අපි මේක යූස් කරලා කෝඩින් කරලා බලමු. මෙතන ඔයාලට ඕන දෙයක් ටයිප් කරන්න තියෙන්නේ. ඔයා මෙතන යාට ඕන දෙයක් කමාන්ඩ් කරොත් එයා ඒක කෝඩින් වලට කන්වර්ට් කරලා දෙනවා. for example අපි කියමු යාට prime numbers 1 ඉඳන් 100 වෙනකන් හොයාගන්න පුළුවන් Python code එකක් generate කරන්න කියලා. එතන write a code to find the prime numbers from 1 to 100 using Python කියලා code කරලා enter කරපුවාම එයා අපිට Python code එකක් generate කරලා දෙනවා මෙන්න මේ වගේ. මේ කෝඩ් එක ඔයාලට කොපි කරගෙන ගිහිල්ලා notepad එකේ paste කරලා run කරපුවාම මෙන්න මේ results ටික ගන්න පුළුවන්. ඒ විතර මෙයාට Python විතරක් නෙමෙයි මෙයාට පුළුවන් ඕනෑම language එකක්. දැන් අපි මේ type කරලා තියෙන code එකම Java වලට convert කරන්න ගියොත් එයා ඒකත් කරලා දෙනවා. for example බලමු convert code to Java. හරි දැන් අර උඩින් තිබ්බ Python code එක මෙයා Java වලට convert කරලා දෙනවා. so මේ බලා ගන්න පුළුවන් වෙන්නේ උඩින් තිබ්බ මේ Python code එක එයා Java වලට convert කරපු එක. අපි දැන් මේක convert කරලා බලමු C# වලට. මෙයාට කෝඩින් විතරක් නෙවෙයි කරන්න පුළුවන්. අපි කලින් කරපු කෝඩ් එකේ errors පෙන්නුවොත් ඒකත් copy කරගෙන ආවිලා paste කරොත් මෙයා ඒකට solutions උත් කියලා දෙනවා. example මෙන්න මේ වගේ. දැන් මම කෝඩ් එකක් කරලා තියෙන්නේ මේකේ පෙන්නන්නේ මේ ඔක්කොම errors ටිකක්. errors 6ක් තියෙනවා. ඒක click කරගෙන ආවිලා මේ error ටික paste කරොත් මේකට එයා පෙන්නනවා ඒකේ solutions මොනවද කියලා. it will few issues in the code. දැන් එයා අපිට solutions ටිකක් කියලා දෙනවා. so ඒක paste කරපු ගමන් එයා අපිට මේ ඒ අදාළ code වල errors ටික හරි ගස්ස ගන්න solutions ටිකක් මේ කියලා දෙන ගමන් ඉන්නේ. so ආ chat GPT use කරනකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ මේ වම් අතේ තියෙන මේ chats ටික. chat GPT use කරනකොට අපි මේ බලා ගන්න ඕනේ දේ තමයි මෙයා කලින් අපි type කරපු දේවල් මතක තියාගෙන අපිට ඒකේ solutions දෙනවා. දැන් example විදිහට මම මෙතන type කරා prime numbers 1 to 10 generate කරන විදිහට Python code එකක් හදන්න කියලා. ඊට පස්සේ මම එයා Python code එකක් හදලා දීපු ගමන් මම ඊළඟට දීපු command එක තමයි convert this code to Java කියපු ගමන් එයා understand කරගන්නවා මෙයා මේ කියන්නේ මේ උඩ තියෙන code එක තමයි Java වලට convert කරන්න ඕනේ කියලා. ඒ විදිහට මෙයා ඒකත් convert කරනවා. ඊට පස්සේ මම පල්ලෙහා දීපු command එක convert the above code to C# කියපු ගමන් එයා දැනගන්නවා මේ උඩ තියෙන code එක තමයි මෙයා convert කරන්න කියන්නේ කියලා. එයා ඒක පල්ලෙහා ඒක C# වලට convert කරලා දෙනවා. so එයා chat GPT use කරනවා නම් එකම chat එකේ ඕකම කරගෙන යනකොට එයා දැනගන්නවා මෙයා මේ අහන්නේ මේ උඩ තියෙන එකේ කියලා. එයා ඒකට අදාළ තමයි ඔයාගේ answers දෙන්නේ. දැන් අපි coding ඉවරලා අපි තව මොකක් හරි පටන් ගන්නවා නම් ඔයාට click කරගන්න තියෙන මෙන්න මේ new chat කියන එක. new chat කියන එක click කරපුවම ඔයාට තව chat එකක් open වෙනවා. so අපි මේකේ බලමු කොහොමද ඔයාලගේ ලේසියෙන්ම දෙන assignments, homework, speech මොකක් හරි ඔයාලට ලියාගන්න ඉන්න කියලා කිව්වොත් ඒව ඔක්කොම කොහොමද ලේසියෙන් මේකෙන් කරගන්නේ කියලා බලමු. අපි මුලින්ම බලමු මේකේ කොහොමද ස්පීච් එකක් ලියාගන්නේ කියලා. හිතමු අපි ඔයාට World War 2 එකක් ගැන ස්පීච් එකක් ලියන්න ඕනේ කියලා. මිනිත්තු 5කට විතර කතා කරන්න පුළුවන්
World War 2 එක ගැන ස්පීච් එකක් ලියන්න ඕනේ කියලා. එතකොට ඔයාලට මෙතන ටයිප් කරන්න තියෙන්නේ write a speech about world. දැනටවත් මේ software එක use වෙන්නේ English වලින් විතරයි. so ඔයා සිංහල දැන් නැත්නම් Tamil medium ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට දැන් මේ මම තියෙන කමාන්ඩ් එකක් results ටික දුන්නා copy එයාට කරන් ස්පීච් එකක් ලියන්න කියලා Google World War 2 Translate එක වගේ ගැන software එකක් use මිනිත්තු කරලා 5කට විතර ඔයාට කතා කරන්න කැමති පුළුවන් language විදිහට. එකට දැන් change එයා කරගන්න පුළුවන්. අපිට ජෙනරේට් කරලා ඒ දෙනවා වගේම ඔයාට මේකේ ස්පීච් command එකක් එකක් දාලා ගන්න මිනිත්තු නැත්නම් 5කට ඔයාට විතර කතා Google කරන්න පුළුවන්. Translate එකක් දැන් use එතන කරලා කියලා දෙනවා ඔයාගේ ladies ඔයාට and පුළුවන් gentlemen language World එකෙන් War මේක 2 was type කරලා ඒක ඊට පස්සේ English වලට convert කරලා මෙතන paste කරපුවාම ඔයාට මේකෙන් මේ results ටික ගන්න පුළුවන්. මෙයා World War 2 එක ගැන සම්පූර්ණ ස්පීච් එකක් අපිට මේ ජෙනරේට් කරලා දීලා තියෙනවා. දැන් අපිට අපි හිතමු අපිට මේ World War 2 එකේ සම්පූර්ණ ස්පීච් එක ඕනේ නැහැ. අපිට ඕනේ හිට්ලර්ගේ කෑල්ල විතරක් කියලා අපි ගමුකෝ. එතකොට අපිට මෙයාට කමාන්ඩ් එකක් දෙන්න තියෙන්නේ මට මේ සම්පූර්ණ එකම ඕනේ නැහැ. මට ඕනේ මේ හිට්ලර්ගේ කෑල්ල විතරක් කියපු ගමන් එයා අර හිට්ලර් කරපු දේවල් එයා සම්බන්ධ කියපු හිස්ටරි එක ගැන රිසර්ච් කරලා ඒකට අපිට හරියන මේ ස්පීච් එකක් එයා වෙන විදිහට ජෙනරේට් කරලා දෙනවා. අපි ඒකත් කරලා බලමු. මෙයාට මෙන්න මේ වගේ ස්පීච් විතරක් නෙවෙයි මෙයාට මැතමැටික්ස් ක්වෙස්චන්ස් උනත් මෙයාට සොල්ව් කරන්න පුළුවන්. අපි ඒකත් බලමු. මුලින් අපි ඕපන් කරගමු නිව් chat එකක්. ඊපස්සේ මං ගාව තියෙනවා මේ මැක්ස් ප්‍රොබ්ලම් ටිකක්. ඒකත් කොපි පේස්ට් කරලා බලමු මෙයාට ආන්සර්ස් දන්නවද කියලා. මෙතන තියෙනවා බූලියන් එක්ස්ප්‍රෙෂන්ස් ටිකක් සිම්ප්ලිෆයි කරන්න කියලා තියෙන්නේ. බලමු මෙයා ඒක සිම්ප්ලිෆයි කරනවද කියලා. සම්පූර්ණයෙන් කොපි කරලා පේස්ට් කරලා බලමු. මම පේස් කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් එයා ලේසියෙන්ම ඒකේ මැක්ස් වල තියෙන ඒක සිම්ප්ලිෆයි කරලා ඒක කොහොමද වෙන්නේ කියලා ස්ටෙප් බයි ස්ටෙප් අපිට පෙන්නනවා. සෝ මේකත් ලේසි ඔයාලගේ අසයින්මන්ට් හෝම්වර්ක් එහෙම තිබ්බනම් මේක යූස් කරලා කරගන්න පුළුවන්. මේ වැඩේ කියන්නේ මේක දැනට ෆ්‍රී. තව කොච්චර කාල මේක ෆ්‍රී තියාගෙන ඉද කියලා අපිට කියන්න බෑ. සෝ මේකේ ෆ්‍රී තියෙන කාලේ මේක උපරිම යූස් ටික අරගන්න. ඔන්න අපි දීපු බූලියන් එක්ස්ප්‍රෙෂන්ස් වලට එයා මේක සිම්ප්ලිෆයි කරන්න කියලා තියෙන්නේ. එයා ඒක ගන්නට සිම්ප්ලිෆයි කරලා අපිට මේ ආන්සර්ස් දීලා දිනවා මේ තියෙන්නේ. සෝ මෙයාට මැක්ස් විතරක් නෙවෙයි කරන්න පුළුවන්. මෙයාට පුළුවන් තවත් දේවල් ඒකත් අපි බලමු. දැන් හිතමු අපි ඔයාගේ යාළුවෙක් ඉන්නවා මේ එයාට බර්ත්ඩේ එකට විශ් එකක් ලියා ගන්න ඕනේ. ඔයාට හරියට ක්‍රියේටිව් විදිහට ලියන්න දන්නේ නැහැ කිව්වනම් ඒකත් මේ chat gpt එකට කිව්වනම් එයා ඒක ක්‍රියේටිව් විදිහට ඔයාට මේ බර්ත්ඩේ විශ් එකක් ලියලා දෙනවා. for example අපි බලමු ඔයාගේ යාළුවෙක් ඉන්නවා ජෝන් කියලා. නිකන් අපි ගමු එක්සැම්පල් එකට can you දැන් මම මෙතන යාට කියනවා මට බර්ත්ඩේ විශ් එකක් ඕනේ මගේ යාළුවට එයාගේ නම ඇවිල්ලා ජෝන් එයා මාත් එක්ක එක වසරේ ඉඳන් ඉගෙන ගන්නවා කියලා ක්ලික් කරලා ජෙනරේට් දීපු ගමන් එයා අපිට ලස්සන බර්ත්ඩේ විශ් එකක් ලියලා දෙනවා. අපි දීපු කමාන්ඩ් එකට අනුව එයා බර්ත්ඩේ විශ් එකක් ලියලා දෙනවා මේ happy birthday John, it's been an honor to call you as a friend since our days in grade 1 කියලා තව මොකක් කරේ යාට ෆීචර්ස් තියෙනවා ඒවත් ඇඩ් කරා නම් ඒ ඔක්කොම එකතු කරලා එයා ලස්සන ක්‍රියේටිව් විදිහට බර්ත්ඩේ විශ් එකක් ලියලා දෙනවා. එතම අපි මේ බර්ත්ඩේ විශ් එක අපිට සෙට් වුනේ නැහැ කියලා අපි තව එකක් ඕනනම් can you generate another one කිව්වම එයා වෙන විදිහට තව එකක් ජෙනරේට් කරලා දෙනවා. දැන් කලින් එක සෙට් වුනේ නැහැ කියලා අපි තව එකක් ලියපු ගමන් එයා වෙනස් විදිහේ තවත් බර්ත්ඩේ විශ් එකක් ලියලා දෙනවා අපිට. සෝ මේකත් මේකේ කරන්න පුළුවන් යූස් කේස් එකක් තමයි. මේකේ තවත් ගොඩක් ඒවල් කරන්න පුළුවන්. ඔයා ඒක YouTube මේ තවත් ගොඩක් සර්ච් කරලා බලන්න YouTube වල තවත් තියෙනවා මේකේ යූස් මේකේ ගන්න පුළුවන් යූසර්ස් ටිකක්. අපි තව එකක් බලමු අපි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. එතකොට බලමු අපි අලුත් බිස්නස් එකක් පටන් ගන්න මුලින්ම අපි හිතමු අපි
ටී-ෂර්ට් ගෙනල්ලා Instagram Facebook හරහා විකුණන්න යනවා. සෝ ඒ වගේ අයිඩියා එකක් තියෙනවා. දැන් අපි ඒ අයිඩියා එකට හරියන්න බිස්නස් එක කොහොමද ස්ටාර්ට් කරන්න කියලා බලමු මේකේ. මුලින්ම අපි මෙතන දෙන්න තියෙන නිව් chat එකක් ඕපන් කරලා අපිට කියන්න තියෙන අපිට මෙන්න මේ වගේ අයිඩියා එකක් තියෙනවා කොහොමද මේක ස්ටාර්ට් කරන්න කියලා. මම මෙයාට කියනවා මම ගාව අයිඩියා එකක් තියෙනවා ටී-ෂර්ට් බිස්නස් එකක් කරන්න Instagram එක යූස් කරගෙන මේ ඔයාට පුළුවන් කොහොමද මේක ස්ටාර්ට් කරන්න කියලා හෙල්ප් කරන්න කියලා. එතකොට එයා අපිට බලමු මොකක්ද එයා ජෙනරේට් කරලා දෙන්නේ කියලා. මෙයා අපිට කියලා දෙනවා ස්ටෙප් බයි ස්ටෙප්ස් කොහොමද අපි Instagram business එක පටන් ගන්න කියලා. මුලින්ම කියනවා එයා Instagram business account එකක් create කරන්න ඕනේ. ඊට පස්සේ develop a constant brand image and aesthetic for your t-shirts කියලා. ඊට පස්සේ අපි කියමු අපිට තාම ඒකේ දාන්න නමවත් අපි තාම තීරණය අරන් නැහැ කියලා. එතකොට මෙයාගෙන් අහන්න පුළුවන් අපිට මේ brand මේ t-shirt business එකට හරියන ලස්සන නමක් අපිට ජෙනරේට් කරලා දෙන්න කියලා. මම මෙයාට කියනවා මට තාම අයිඩියා එකක් නැහැ මොකක්ද දාන්න ඕනේ නම කියලා. දැන් මම මෙයාගෙන් අහනවා මට මේකේ මේ නමක් හොයාගන්න වාට අයිඩියා මේ හෙල්ප් කරන්න පුළුවන්ද කියලා. ඒකට එයා කියනවා එයා අපිට නම් ටිකක් සජෙස්ට් කරනවා. දැන් මම මෙයාට කමෙන්ට් එකක් දුන්නා කොහොමද මේ ටී-ෂර්ට් බිස්නස් එකට හරියන නමක් හොයාගන්න කියලා. ඊට පස්සේ එයා සිම්පල් එක්ස්ප්ලනේෂන් එකක් දීලා තියෙයි. නමක් හදනවා මෙන්න මේ ටික තියෙන්න ඕනේ කියලා. එයා ඊට පස්සේ නම් ටිකක් අපිට සජෙස්ට් කරලා තියෙයි. trends co the graphic t co කියලා අපිට නම් ටිකක් සජෙස්ට් කරලා තියෙන්නේ. මෙයා පළවෙනි ස්ටෙප් එකක් හැටියට කියලා තියෙන්නේ create a business account on Instagram කියලා. අපි හිතමු ඔයාට business account එකක් හදාගන්න දන්නේ නැහැ කියලා Instagram එකේ. ඒකට අපි යාගෙන් අහන්න තියෙන්නේ how to create a business account කියලා. To create a business account on Instagram. මම මෙයාගෙන් ඇහුවා කොහොමද අපි බිස්නස් account එකක් හදාගන්න Instagram එකේ කියලා. ඊපස්සේ එයා කියලා දෙනවා අපිට step by step මෙන්න මේ වගේ තමයි Instagram එකේ බිස්නස් account එකක් හදාගන්න කියලා. සෝ මේක follow කරලා ඔයාට බිස්නස් එකේ බිස්නස් account එකක් හදාගන්න පුළුවන් Instagram වල. සෝ ඒ විතරක් නෙවෙයි දැන් ඔයාට බිස්නස් එක කරගෙන යනකොට ඔයාට කස්ටමර්ස්ලා කන්ටැක්ට් කරගන්න ඕනේ. එතකොට එයාලට මැසේජ් යවන්න ඕනේ. එයාලට බඩුවක් ගත්තාම thank you කියලා මැසේජ් එකක් යවන්න ඕනේ. සෝ ඒකත් ඔයාලට මේකෙම ජෙනරේට් කරන්න පුළුවන්. මේ ක්‍රියේටිව් විදිහට thank you message එකක්, මේ order confirmed message එකක්, නැත්නම් email එකක් මෙන්න මේ tool එක use කරලා generate කරගන්න පුළුවන්. so මේ tool එක තව චුට්ට දවස් තමයි මේ තව මාසයක් දෙකක් වගේ මේක free access කරන්න පුළුවන් වෙයි අපිට. ඊට පස්සේ මෙයාලා ඒක paid කරා. ඊට පස්සේ යම් කිසි මුදලක් ගෙවලා තමයි මෙන්න මේක access කරන්න පුළුවන් වෙන්නේ. so මේක තියෙනකන් මේකේ උපරිම users ගන්න තවත් මේක මම කිව්වේ චුට්ටයි. තව ගොඩක් තියෙනවා මේකේ use case. මේ ඉන්ටර්නෙට් එකේ නිකන් ඉන්න වෙලාවේ සර්ච් කරලා බලන්න. සෝ මේ වගේම තවත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙමු. එතකන් see you. peace.